හෙලෝ ඔයාලට කොහොමද? ඉතින් අද ඉන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිලට ආසන්නයේ තියෙන සුන්දර ගම්මානයක. ඔව් අද අපි මේ යන්නේ පොහොර බාව කියන ගම්මානයට. ඉතින් මේ ගම ගොඩක් සුවිශේෂී මොකද මේක භූමියත් එක්ක වැදිලා තියෙන ගම්මානයක්. ඉතින් අපි ඉදිරියට යමු මේ ගමේ තියෙන සුන්දරත්වය හොයා බලන්න. එහෙනම් එකතු වෙලා ඉන්න channel එකත් එක්ක. ඉතින් අද මාත් එක්ක යන්නේ මේ පැත්තෙන් එනවා ඉන්දිකයියා. ඉන්දිකයි යනවා ඊට පස්සේ පිටිපස්සේ එනවා නුවන් මල්ලි ඔය ඉන්නවනේ. ඉතින් අපි කට්ටිය තමයි මේ ගමේ යන්නේ. ඉතින් අපිට දකින්න ලැබෙන්නේ මේ පතල්. ඉතින් රත්නපුරේ කියන්නේ කොහොමත් පතල් තියෙන නගරයක්. ඉතින් මේ ගම්මානයේ විශේෂ නැහැ. මොකද හැමතැනම තියෙන්නේ පතල්. පතල් සහිත දර්ශන තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඉතින් පොහොර බාව කියද්දී ඒකේ මේ නම ටිකක් අමුතුයිනේ අපිට. ඉතින් මේ ගැන පොඩ්ඩක් හොයලා බලද්දී මේ අපිට හම්බෙච්චි තොරතුරුත් එක්ක හම්බුනේ අර මේක භූමියත් එක්ක තමයි මේ පොහොර බාව කියන නගරය පොහොර බාව කියන ගම මේ ගමේ නම හැදිලා තියෙනවා කියලා දැනගත්තා. ඉතින් පොහොර සහිත බිමක් එහෙම නැත්නම් සාරවත් භූමියක් කියන අදහසින් තමයි මේ පොහොර බාව කියන නම හැදිලා තියෙන්නේ. ඒතර පොහොර සහිත බිම පොහොර බාව වුණා කියලා සඳහන් වෙනවා. ඉතින් මේවා ජනප්‍රවාද. ඉතින් මෙවැනි ජනප්‍රවාද මේ ගොඩක් තියෙනවා ඇති. ඉතින් මේ ගමේ සුන්දරත් ඉතින් අපි බලමු ගම වටේම අපි ඇවිදින්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ගම වටේ යන ගමනත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් සුන්දර ස්ථාන රාශියක් මේ ගමනේදී ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මැණික් ගැන දේවල් දැනගන්න පුළුවන් වෙයි. ඉතින් එවැනි දේවල් ගොඩක් මේ ගමනේත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට දැක බලා ගන්න පුළුවන්. ඉතින් එකතු වෙලා ඉන්න මේ පොහොර බාව සුන්දර ගමේ යන සංචාරයත් එක්ක. අර මැෂින් එක මොකද බං? ඔය අර මැෂින් ඒ කියන්නේ අරකට දානවා පස් ටික. ඊට පස්සේ අරගෙන හේදී එනවනේ. ඒක ඉල්ලමද මේ තියෙන බීම මෙතන? හොද පිටික ඉතන ඉල්ලම කොහෙද තියෙන්නේ? අර බකට් එකට දාන්න. ඉල්ලම අර බකට් එකේ තියෙන්නේ. මේ බකට් එක දාන එකකින් ඔව් හොද වලට මේකට යනවා. ඉතින් ආවුනොත් ඉතින් ගන්නවා. ඒ වෙනත් ඉතින් මෙතන ඉඳපිට. මෙතන බකට්. මෙතන බකට් එකේ විතරනේ. දැන් සීන්නේ. අර ඒකෙන් වතුර ගන්නවා. ආහාරය වතුර ගන්න ඇති. ආහාරය වතුර ගන්න.
සල්ලිකාරයෙකුනේ කොහොමද කියන්නේ? ඒ වහන්නේ නේද? ඔහොම නේද? එක්ක වලට නෙළුම්වත් ගෙනත් දාන්න. ඈ? නෙළුම් මල්ලක්. ඕල් ඕල්. එන වලක් තියෙන්නේ නේ. අර බෑ. අම්මට තිරි. හරි හරි. ඉතින් ඔහොම ඉන්න බෑ. කියන්නේ මම අම්මා වතුර බීලානේ. ඔව් මේ විදියට තට්ටු ගහගෙන. අපි ඉස්සරන ගිහින් අතින්. දැන් නම් අපිට අතින් ඉන්න බෑ. ඔව්. වතුර වැඩි. මේ විදියට තමයි ඉස්සරහ ජබ්බකින් තමයි අපි ජබ්බෙන් ඉනවා ඉස්සරහ අතින්ම තමයි. මෙහෙම දැන් ඉඩම තියෙනවනේ. ඒතර කොහොමද හරියටම කියන්නේ මේ තැන මැණික් තියනවද නැත්නම් ඒක හොයාගන්නේ කොහොමද? අපි එතකොට මේ ඉල්ලම් කූරක් කියලා එකක් තියෙනවනේ. හා. ඉල්ලම් කූරක් කියලා එකක් තියෙන පොඩි කූරක්. ඒක දැයක මෙහෙමයි. ඔව්. ඒක ඇල තට්ටු දෙකේ තුනේකට බහින්න පුළුවන් තට්ටු 50ට. ඒවට බහින්න බෑ. කූරෙන් ගහලා. කූරෙන් ගහලා තට්ටු 50 වට බහින්න බෑ. දන්න දන්නේ බහින්නේ. ඔව්. ඉතින් අපි තට්ටු 5ක වගේ කූරක් කතා කැපුවා. පිහිටි පොළොව. ඔව් පිහිටි පොළොව. පිහිටි පොළොව හදාගෙන පිහිටි පොළොවේ තමයි අපි බහින්නේ.
බහින්න. හොයන්න ඇලලා හොයන්න. එතකොට අපි දන්නවා දැන් එහා පැත්තේ මැණික් තියෙනවා නම් එහා පැත්තේ මැණික් තියෙනවා නම් අපි දන්නවා මෙහෙත් මැණික් තියෙනවා කියලා පිටිය හම්බුනේ. එතකොට ඔය ඉල්ලම් කූර කියන්නේ නිකන් යකඩ කූරක් වගේ එකක්. යකඩ කූරක්. ඒ කියන්නේ අතේ අර දැනුම ඒකද දැනෙන්නේ නැත්නම් ඕන කෙනෙක්ට ගහපම දැනෙනවන්නේ ඒක හිතාගන්න. ඒක කැට ඇනෙනවා. ඉල්ලම් කූරට කැට ඇනෙනවා. ටික් ගාලා සද්ද ඇහෙනවා අනිනකොට. එතකොට ඇති ඊට පස්සේ ඒක හිල් කරගෙන යනවා මාලාව. මාලාවට ගියාට පස්සේ තමයි අපි දන්නේ මේක මාලාව කියලා. ඊට පස්සේ ජඹුර මෙච්ච අපි කියමුකෝ අඩි 30ක් ජඹුරයි කියලා. අඩි 30ක් අඩි සාමාන්‍යයෙන් තට්ටු 5ක් ගහනකොට අඩි 7මාරක් 8ක් විතර එනවා නේද? අඩි 8ක් විතර එනවා තට්ටු 5ක්. මේ වගේ තට්ටු 5ක් ගහනකොට අඩි 8ක් කිලෝමීටර විතර ජඹුරයි. ඒ තට්ටු 16ක් ගන්නවා නම් අඩි කොහොමද 18ක් විතර ජඹුරට අමාරුයි. යනවා අමාරුයි. ඒක ඉතින් අපි එන වැලි වලට පම්බාල් දෙනවා. මේ වගේ අතු තමයි අල්ලන්නේ. ඔව් එතකොට මේ දැන් මෙතන තියනවා කියලා දැනගත්තේ මෙතන කූරක් ගහපු නිසානේ. ඔව්. එතකොට දැන් හිතන්න අර හරිය තියනවනම්. එතකොට ඒ කියන්නේ කොහොමද ඒ කියන්නේ හරියම තැන හොයාගෙන ඉතින් දැන් අපි මෙහෙම ඇවිල්ලා මෙතන කූරක් ගහනවා. එතකොට දැන් මෙතන තියනවා කියලා දන්නවා. ඔව්. එතකොට අර හරිය තියෙන එකක් කියන්නේ කූරක් ගහනවා. ඒ කියන්නේ මේ මුළු ඉඩමෙම කූරු ගහ ගහනවද? ඉල්ලන් හොයන්න. මැණික් හොයන්න බෑ කූරේ. මැණික් හොයන්න බෑ. පිහිටිය හොයන්න. ඒ කියන්නේ දැන් මේ ඉඩම ගත්තාම මේ ඉඩම එහෙම කූරු ගහලා තමයි මේ තැන හොයලා තියෙන්නේ. හොයලා තියෙනවා. කපලා ලේසි වැඩක් නෙමෙයි නේද එතකොට? අවුරුදු 100කට දෙහි කපලා තියෙන්නේ. ඉතින් මේක හොඳ දැනීමක් තියෙන්න ඕනේ මේ වැඩේ කරන්න. මගයි තුලට අපි හොයනවා. කපලා තියෙන්නේ අවුරුදු 100කට. ඔව් දාගෙන කපලා. අරගෙන තමයි හොයාගන්නේ. මේකට ඉතින් ඉන්නවා බාස්කෙනෙක් ඉන්න ඕනේ. අතු අල්ලන්න. පතලේ අතු අල්ලන්න අර මොකනේ බාස් කෙනෙක් ඉන්න ඕනේ. ඒකට වෙනම කෙනෙක් ඉන්නවනේ. කෙනෙක් ඉන්න ඕනේ. එයා එතකොට ඒක හදා පල්ලයට කප යනවා හදාගෙන. ඔව් වැලි එනවා. වැලි එනවා. ඉතින් ඒව වහන්න බාස් කෙනෙක් මේකේ ඉන්න ඕනේ. අනිත් කට්ටිය තමයි වැඩ කරන්නේ පොලිම. ඒ ගාල් ලයින් එක කපලා තියෙන්නේ. ගන්න අවුරුදු 100 ගානක් තිස්සේ. අපි මීට වල හොගන්න කෝරෙන් අයින්න ඕනේ. එතකොට දැන් අපි හොම දැන් පළවෙනි හොම වල කැපුවා. ඊට පස්සේ හොම නිකන් මැට්ට වගේනේ තියෙන්නේ. ඊට පස්සේ ඒකත් කපාගෙන යනවා. ඒකත් කපාගෙන. ඊට පස්සේ ඒකත් කපාපෑදී දැන් ඉල්ලම කියන එක මොකද්ද කියන්නේ? ඒ කියන්නේ ඒක වෙනස කියන්නේ මේ නෝමල් පසනේ. මෙන්න මේ වගේ තමයි පිටිය දෙන්නේ. මේ තියෙන මාලාව මේ. ආවේ තියෙන්නේ. මේ තියෙන පිටිය මේක කැට අඩුයි. ඔව්. මේක තමයි පිටිය කියන්නේ. මෙන්න මේක මාලාව. මේක පිටිය. මේ මිද්‍රන් තියෙන මේ පිහිටි කියන එක. මේ මිද්‍රන් තියෙන්නේ. මෙන්න මේක මාලාව. මේ මාලාව. ඒම කියන්නේ මාලාව කියලා? මේ අඩිය තියෙන්නේ. ඔක තියෙන්නේ. මේක අඩිය තියෙන්නේ. ඔය කියන්නේ පාළු ගාලා. ඔතන එහාට ආයි නැද්ද මොකද? මෙතන එහාට. ඔය දැන් තියෙන ගල. ඒ කියන්නේ මේ වගේ පසක් හම්බුණා කියන්නේ එතනින් එහාට නෑ. නෑ එතන තියෙන පාළු ගල. ගලක් තියෙනවා. ඕකෙත් කැට තියෙන එකේ තිබුණා මැණික්. මැණික් තියෙනවා. මම පාළු ගල තියෙන ගල. මේකේ කැට දුන්නොත් මේක ඉල්ලමක් තමයි. සුදු පාට ගලක් තියෙන. පාළු ගල කියලා තියෙනවා. මේ කැල්ල ඉගෙන ගන්න කළු ගල නේ පාළු ගල කියන්නේ. ඕගොල්ලන් ලයිට් ගියේ නැත්නම් මෙතන පාළු ගල පෙන්වන්න තිබුණා. මතේලා තියෙන්නේ. මතේලා තියෙන්නේ. ඒ කියන්නේ සම්පූර්ණ ගලක්. ඒක දැන් මේ භූමිය ගතව යට තියෙන සම්පූර්ණ ගලක්. දිගටම ගල තියෙන්නේ. ඒ කියන්නේ මත මේකේ තියෙන්නේ අර මේ භූගත ජලයේ පාරු ගල යටින් තියෙන්නේ. උල්පති යටින්. උල්පති යට භූගත ජලය තියෙන්නේ. ඒක තමයි ලින්ක් අපද්දී අර ගල් වතුරෙන් ඒකෙන්ද කොට. වතුරෙන් ඒකෙන්. පාරු ගල හිරිකොලොත් වතුරේ. ඒක ගන්න මේ මුහුල දින අර මේ. මේ වගේ වගේ එක. සාමාන්‍ය මට්ටමකට තියෙනවා භූගත ජලය. ඒ භූගත ජලය හිරිකොලොත් තමයි හින්න බෑ. දැන් මේ අරක බුබුල මතුවෙච්ච බුබුල තමයි ඔය තියෙන්නේ. ඒ පතේ මතුවෙච්ච බුබුල. ඒ කියන්නේ අර දැන් ඔය මොන ගල පාරු ගල ඒක හිල් වෙලා ලස්සෙන් තමයි හිල් වෙන්නේ. හිල්ුණාම ඒකේ වතුර ගහනවලු. ඒ පාරු ගල කුස්තුර කියන්නේ අරක වතුර එතනින් වතුර උඩ දිනවා වතුර උඩට එනවා. එහෙමද? ඔව්. ඒ කියන්නේ පට්ට ගැඹුරද? කපොල්ලෙන්. නෑ ඒ තට්ටු මේ සයිස් තමයි. ඒ පාරු ගල තියෙන කුස්තුර. පාරු ගල වල කුස්තුර තියෙනවනේ. ඒකෙන් කුස්තුර වලින් බුබුල එනවා. ඒක වතුර පාරු මත වෙනවා. ඒ මාතුර හින්න අමාරුයි. දැන් ඔය ඒවා කඩනවා. එතකොට දැන් මේ කපද්දී පාරු ගලට හානි වෙන්නේ නැතුව තමයි කරන්නේ. පාරු ගලට හානි දැන් මේ පාරු ගල බැකෝ ගහන එක ගෙඩිම ගල්ල කොට ගලවල කොට දානවා.
අම්මනේ. ඒකයි ආ ඒක තමයි වැව්වගේ පිරලා ඒ තිබ්බේ. ගත්ත සාමාන්‍ය කලක් වුණා මෙහෙම ඔන්නකොට ගත්ත පැත්තකින් තිබ්බා. අය බාන පරණම ජෛරණ අප්ල ගොල් දිය. ඔය පරණ මෙනික් තියෙනවා. පාගොල් හේරම කල්ලා තියෙනවා. බැකෝ ගන්න ඉතල ලංකාවේ 100ට 3යි මෙනික් කරන් තියෙන මේ දැන් මේ අවුරුදු 5 තුනද දැන් 130ක් මෙනික් කරන් තියෙනවා. චූරත් තියෙනවා. 30ක් මෙනික් කරන් තියෙනවා. පොඩි ඒක කඩනවා කල. කොරුවාප කාලේ 103නේ වෙලා තියෙනවා. දැන් මේ අවුරුදු 7ක කල්ලා ඒක දිනේ ඉන්නවා. බැකෝ ගන්නකොට පස්සේ දැන් 130ක් කරන් ආ තියෙනවා. මම පොඩි අපේ අර පැත්තේ කඩේ අයියා කෙනෙක් කිව්වේ එතන අර මොකද ගඟත් මොකද දැන් තියෙන්නේ. ඒකෙත් මේ ඒ කට්ටිය ඒ කට්ටිය පාරට කැමරාවක් ගහලා තියෙන්නේ. ඔව් අර පාරවගේ කැමරාවක් ගහලා තුමන් හන්දිය දුහෙත් තියෙන්නේ. එයාලා පොඩි කාලේ තිබ්බලු මැනික් සෑහෙන්න. දැන් මොකද කියන්නේ වැල්ලලු තිබ්බේ. ඊට පස්සේ වැලි ඇදලා ඉවරලා මේ දැන් මොනවත්ම නැහැ. ඊට පස්සේ වැල් ටික ගගේ තිබිච්ච වැල් ටික කොළඹට හරියන්නේ. කොළඹට හරියන්නේ. ඒකනේ වැලි මැනික් නැති උනේ. පටවන ඔච්චර අඩු නා ඉතින් එහෙම තමයි ඉතින්. ඒකයි මැනික් නැති උනේ. බල්ලගේ ඉපදිච්ච එක බල්ල කාලේ පෑ ජීවත් වෙන්න. හ්ම්. නේද? දැන් මාතුන් රස්තාවල් තියෙන අපිට ඇවිල්ලා පුරුදු අපි රාණ්ඩුවෙන් ඉල්ලන්නේ අපි මේක තමයි රස්තාව. අපිට හැබැයි මේ අපි රස්තාව කොන්න ලෝකෙන් අපි ලංකාවට සල්ලි ගේනවා. ඩොලර්. ඒවට අදාළ පාරු. ඒතකොට මේක තමයි පාරු ගල කියන්නේ. අඩිය දින ඕක තමයි. අම්මනේ. ඉතින් හුණු කරලා ඕක උඩ තමයි මැනික් තියෙන්නේ. ඕක උඩ ඕක කපොල්ල තුලොත් ඕක කඩනවා. ආ මේක උඩ තමයි මැනික් තියෙන්නේ. ඕක උඩ තමයි මැනික් තියෙන්නේ. ඕක යටත් තියෙන බෙලකඩෝ ගලවන්න පුළුවන්. බලමුත් යට තියෙන්නේ. අයිරහ ප්‍රබෝධිය. දැන් ලයිට් ආවේ. කුස්තුවල තුලොත් ඕක කඩනවා. අපේ එතකොට දැන් ඔය මේක වතුර පිරෙන්නේ වැහි වතුරද නැත්නම් නෑ උල්පත්. ආ උල්පත් වලින් උනේ නේ. ඒක වල තත්තාල උසන තියෙනවා. ජම්මුරේ තියෙනවා. මෙච්චර ගාන දැන් ඕගොල්ලෝ මේක වතුර අත ගන්නවත් නේ. මේ ඇවිල්ලා දියට කරන්ට් එක දාලා නෑ පාරුවල. නෑ පතරකට බහින් මාරාසයි ඉතින් අවස්ථාවක් නෑ. බාර ආදයි. මේ තියෙන්නේ ඇවිල්ලා මේ ඇවිල්ලා කෙලින්ම මේ කියන කරන්ට් එක මේ තියෙන්නේ. මේ කරන්නේ තියෙන්නේ. මේක 240 කරන්ට් එක මේක තියෙන්නේ. ඒක කඩනවානේ. මේක ටූටි එකක් එකට දුරත් ඒ වයි ගොඩ එන්න. ආ ඩයිනමයිට් දානවා. කපොල තියෙනවා. මේක එහෙම අපිට මේක ලීක් වෙලා දුර මට ගොඩ එන්න බැරි වෙයි දැන්. ඔයාලට ගහලා බෙන්න නම් මොකද අපි හැමදාම කරන වැඩේනේ. ඔව් දැන් මාම කරන්නේ මොකද? අපි ඔයාලා මේක කරන වැඩේ වෙන්න නම් ඔයාලා ඔයගොල්ලෝ ඔයා වීඩියෝ කරලා තියාගන්න කොන්න. අපි හැමදාම මේක මට වතුර ඔයා පා ගන්න එපා මොකද මේක හැමදාම මේ 240 කරන්ට් එක මේක තියෙනවා. 240? ඔව් 240 කරන්ට් එකක්. ඉතින් මේ නෝමල් වයර් එකනේ යන්නේ ඇතුළට. මොක හරි වයර් එක මේ කරන්ට් එක ගෙදෙට්ට ගන්නදී මිනිහෙන් මැරෙනවා ඒ කරන්ට් එක මේකෙන් තමයි ගහන්නේ. ඉන්නේ නෝ පාගම තුනේ නෝ ගන්න. මේ මෙතෙන් කරන්ට් එකනේ තුනේ කාට ගන්න යන්නේ. සියල්ල දාලා කන්නේ. ඔය සාමාන්‍ය අපේ ගෙවල් වල ලින්ක් හින මේකනේ. මේ කරන්ට් එක දාලා දෙන්නේ. හරි. අවකට පළු දුන්නොත් තමයි කරන්ට් දෙන්නේ. පාගුණුත් වෙන්නේ. ඔව්. පළු දෙන්නේ නැතුව තියාගන්න. ඉතින් මේ මහත්ය මේ පළේ වලට කියන ඔව් ඒක ඇත්ත ඒක ඇත්ත. එතන ඔය ඕක තමයි ගැඹුරනේ. ඔව් තමයි. ඔච්චරයි ගන්න. දැන් 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 මේ වගේ කුමාරදී තියෙන මේ දැනන මේ වලේ මෙච්චරයි. ඔය එකක් එතන දැන් ඔය පළුදු ගාලට අහු වෙනකන් තිබ්බ වැලිද මේදී? කරන්ට් කරන්නේ. ඈ? මේ කරන්ට් එකයි කීදෙනින් මැරලා තියෙන දැන්න. එතන මේවා මේ ගරලා කරන්ට් කර දැන් මේ අප්‍රේල් මාසෙට ගරන්න තියෙනවා. එතන මොකක් නමක් කියනනේ ඉල්ලම්. ඉල්ලමනේ. හරි මට ඉල්ලම. එතකොට ඕක ගරන්නේ කොහොමද? අරකට දානවද? අර දාලා මේ ඩෝසර් සීන් එකේ නම් මම දැක්කේ මේ අර මැෂින් එකකට මොකක්ද දාන එකනේ. ඔව්. ඒක අර නිකන් දීව සීන් එකනේ සෝභා ඉස්සර ඉතින් ස්වභාවික විදිහට තිබෙ මෙහෙමද? නෑ නෑ. එහෙනම් ඉස්සර අපි සාමාන්‍ය දැන් වැල් චැප් කරන ආදිනවා. ඔව් ආර ඌඩ ආය කවුරු මුකුත් කරන්න ඕනේ. වටේ ගිරුවේ. මේ දෙන යට මේක මේක ඉල්ලමනේ. ඔව් මේ ඔක්කොම ඉල්ලන් තමයි තියෙන්නේ ඔක්කොම. මේ ඉල්ලම. අපේ ඕන හුතු එතකොට මේ ටිකම ආවා කරනවා. මේවා ටික එතකොට මේකට දාලා වතුර අල්ලනවද? වට්ටියෙන් ඉස්සර කරුවේ දැන්නේ ඕව හදලා දැන්නේ හදන්නේ නැත්තම් මේ වගේ වට්ටි වල නැද්ද? තියෙන්නේ වෙන්න මේ වගේ එකකින් අර කොල්ල ටීවී එකට දකින්නේ. ඔව් ඒක තමයි. ඒක තමයි මේ තාක් මේකට ලේසියෙන් හදාගෙන නැත්තම් ඒක තමයි හරි කමේ. හරි ක්‍රමය. ඒක කරලා ඒකෙන් හොදලා දැන් මේක ඇවිල්ලා මේක ටිකක් පුරුවට පස්සේ මේකට කරුවොත් ඒක ටික ආයෙ අදින්න එපේ. ඈ? දැන් මේකට කරන්න බෑනේ මේක ඉවරම කරලා ඉන්න ඕනේ හින්දානේ ඔහොම හදාගෙන තියෙන්නේ. ඔව්. නැත්තම් ගරුම් වලක් හදා ගන්න ඕනේ වෙනම ගලක් හදා ගන්නවා නේ වෙනම. ගරුම් වලක් හදා ගන්නවා වෙනම. කරන්න වෙන ලොකු වට්ටි. අපේ දැන් බක්කිය දාලා ඊයේ දරකට දාලා. මේකට. ඔකට ඒතර මේ මෙතනත් හාරුප එකද තියෙන්නේ? නෑ නෑ ඒ වැලි ගිය එක. මේක දැන් මේක ගැරුවා. හොදන්න. ආ මේක හොදන්නේ. හොදන එක. මේක දැම්මා. ආ මේකේ හොදන ඒවා ටික තමයි මෙතන තියෙන්නේ. මොකද ගෑනවා. මේක කෙරුවා මේක දෙකට දැම්මා. අවශ්‍ය කල්ලියා. ආ. හීන් වෙන්නේ.
දැන් මේක ඉදිරිය මෙහෙම බැලුවම මේක ඉදිරිය නෙවෙයිනේ අනික තියෙන්නේ. තට්ටු 50කට බහිනවනම් මෙහෙම ළඹයක් බැස්සුවාම නම් ළම කළා දෙවන්නේ. ළම කළා තමයි බහින්නේ ජඹුර බහිනකොට. කට්ටු නිමුට බහින්නේ. මේ තට්ටු හතරින් තමයි මේ බහින්නේ. කොහොම බර එකට අහු වෙනවා. එකට අහු වෙනවා ඒ විදිහට හරියට මුක්ක ගහනවා. ඊට පස්සේ ගහනවා දැන් පස්සේ මුළු කණු කියලා එකක් ගන්නවා. මේ මුළු හතරට ගන්නවා. මුළු කණු ටික. මුළු කණු කියලා එකක් ගන්නවා. යන්නවාදී ඊට පස්සේ ඉතින් අයියලා මේ පතේ තට්ටු 100ක් ගහනවා. ඒ තට්ටු 100 දුරට අර කන්දෙන් එහා පැත්තට දිහක දෝනවා. මේ තේල් පාරු ගල මේ. හරි බාර මේකනේ මේ දිග තව දිගක් ගහන්න බෑ මේකේ. මොකද අයි මේ පස් එක තියෙන එක නේද? ඔව්. හරි හරි ඒකට පාරු ගල. ඒක තමයි පාරු ගල. මේ පැත්ත කැල්ල වහින්න හදන්නේ. අර හරින් වතුරේ ඉන්නේ උල්පද්ද? ඔව්. ඒතර මේකේ උඩ තියෙන පස් ටිකක් ගන්නවනේ. ගන්නවා. ඔය ඉස්සර රොන්ද අන්නේ ඉන්නේ. ආ දැන් මේ ඉවරම මෙලීටි ගලවන්නද? බලන්න. ඕකේ තියෙන ලී හවුලා කියන එක. ඒක තමයි අපි මේක අපි දවසක් වත්තේ දීප ලීටිකට දුන්නා මේ. අවුලද? ඔව්. ආයෙ ගෙනාව මේක කමුණත් යාළුත් කොටසක් යනවා. දවසක් එනවා. ලී ආ හවුලා. හා යවුල් ඉතින් කූඩ වට්ටි අරම ඔක්කොම දෙන්න. දොළු යකඩ ඔක්කොම මේ තට්ටු 4 5කට ලියවලුද තට්ටු 50කට ලියවලුද බෑ. ඒක තමයි වෙනන්නේ. තමන්ගේ අනිත් ඔක්කොම දැන් මාමලා සාමාන්‍යයෙන් කොච්චර විතර දැන් මේ ගාව එක්ස්පීරියන්ස් එක දැන් පොඩි කාලේ තමයි මාමලා කරන ඇතිනේ. එතකොට කොච්චර වගේ ඉල්ලන කියන්නේ මැනික කොහොම හම්බෙලා තියෙනවා සාමාන්‍යයෙන්. සාමාන්‍ය ඒ කාලේ නම් අපිට ඒ කියන්නේ දැන් නම් කෝටි ගණන් වල මැනි ඒ කාලේ ඉතින් ලක්ෂ ගණන් වල ලක්ෂ ඒවා ලක්ෂ ගණන් දැන් නම් කෝටි ගණන්. ඒ කාලේ හැටියට. ඔව් ඒ කාලේ හැටියට ඒක වටිනවා. වෙන්නන්නකො. ඈ? මුංගල්. පාරු මුංගල් කියෝ කියන්නේ. උණු ගල තියෙනවද? පාරු ගල කියන මුංගල් කියන එක තමයි. මේක. වැඩි එනේ නෝකනේ. ඉතින් නෑ එළියේ නේද? වැඩින එක නතර වෙන්නේ. වැඩින එකට හොඳ නැද්දනේ? ඔව්. ලෙක්සියස් කියනවානේ. කොච්චරවත් ඕනේ. නෑ. කොහොමද මිනිස්සු කවුද? හොයන්නකො. මං ආවට මෙයාට අල්ලන්න බෑනේ කුඩේ. ඔබ දබගාලේ වැටෙනවා. නෑ කවුරුද ඉන්නේ? ඒ හිල් කරන්නේ. අය ජබ්බට වතුරෙන්. මේකන වතුරාවට නැත්තම් මේක ඉවරයි. කොයිල් එක පිච්චෙනවා. ඒ කියන්නේ ඔය කොයිල් එකේ තියෙන කොයිල් පිටියේ. මේක අනිවාර්යෙන් වතුර තියෙන්න ඕනේ. රත් වෙනවද නේ? වතුර රත් ඉවරයි. එන්න. එහෙම හිල් කරපුවාද පැච් කරලා තියෙන්නේ. යන්. උතා. මේ ලොක්කා. හරි. මේ පතල මෙච්චරලා මෙහෙම තමයි වැඩ කළේ. ඔව්. හරි කඩේ. අද මාසයකට ඉන්නවා. තුන් දෙනා වැඩ කරන්නේ. ඉතින් අංකල්ලා ළමයිනොත් තවද ළමයි? හරි හරිද? මහින්න. එළිය බාල්දියක් වගේ දාලා එහෙම උඩ රැල්ල ගන්න එහෙම ලේසි නැද්ද? අර බොලොක්කයක් වගේ දාලා ඒක ලේසි ඊට වඩා. දබර. ඔව්. ඒක මෙවට හරියන්නේ. ඒක දබර දාන්න ඕනේ පතන් මේ පිටේ මේ මිනිස්සු ඇවිල්ලා මේ එදර හිටාතනේ අපේ නඩේ බීලා ඒකයි වැඩේ. අද අපේ කට්ටියෙන් බීලා. වෙන්දලා බීලා. ඈ? කකුල ගන්න මොන්නේ එහාට. ඒ සුදු පාට මොනවද දිලිසෙන්නේ? මිනිරා. මිනිරා.
බාධා නැහැ බාධා මොකද වෙලේ නෙදී